මට ආසයි අත අල්ලන් ඔබගේ සිත ගන්න ඔබේ මුණ සීනාවෙන් හැමදාම පුරවන්න දුක දෙනා විතරමට අදත් අපිට හරිම ලස්සන දවසක්. ඉතින් පුරුදු විදිහටම උදේම නැගිටලා මගේ ගෙදරට හොඳට එළිය වැටෙන්න කර්න් ටිකක් අරගත්තා. මම දැන් මගේ ස්කින් කෙයාර් රූටින් එක කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මම රෑට මගේ නයිට් ක්‍රීම් එක ඇප්ලයි කරන නිසා උදේට ඩබල් ක්ලෙන්සර් කරනවා. ඉතින් දැන් මම ඒක තමයි මේ කරගන්නේ. ඉතින් මූණ හොඳට පිරිසිදු කරලා තමයි මම මගේ අනිත් ප්‍රොඩක්ට් ටික ඇප්ලයි කරන්නේ. මට තියෙන්නේ ගොඩක් සෙන්සිටිව් ස්කින් එකක් නිසා මෙහෙ තියෙන ගොඩාක් ප්‍රොඩක්ට් මට සෙට් වෙන්නේ නැහැ. ඉතින් මම මෙහෙට ආපු කාලේ ඉඳලම එක දේවල් try කරලා බැලුවා. ඉතින් මගේ ස්කින් එකට හොඳටම මැච් වෙන ප්‍රොඩක්ට් මොනවාද කියලා මම දැන් හොඳටම දන්නවා. ඉතින් මම ඒ දේවල් විතරයි මගේ ස්කින් එකට ඇප්ලයි කරන්නේ. හැබැයි මම දැන් මේ මාස 2ක විතර ඉඳලා මේ සෙන්ටෙලා බ්‍රෑන්ඩ් එකේ ප්‍රොඩක්ට් පාවිච්චි කරන්න පටන් ගත්තා. ඒක නම් මගේ ස්කින් එකට කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. මට හිතෙනවා ඒ බ්‍රෑන්ඩ් එක මගේ ස්කින් එකට ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා. ඉතින් මම ඒකත් ඇප්ලයි කරලා දැන් මම මේ මගේ අයි ක්‍රීම් එකක් කිව්වට මේක සෙරම් එකක්. ඒක ඇප්ලයි කරගන්න ගමන් තමයි ඉන්නේ. මට මේ දවස්වල නිින්ද යන්නෙම නෑ. පාන්දර 2-3 විතර වෙනකන් මම හැරලා ඉන්නවා. ඉතින් ඩාර්ක් සර්කල් ගොඩක් ඇවිත් තියෙන්නේ. මම මේ මගේ සෙරම් එක ගොඩක් කල් ඉඳලා පාවිච්චි කරනවා. ඒ හින්දා මම දන්නවා ඒක ගොඩක් හොඳයි. ඔයාලගේ ඩාර්ක් සර්කල් තියෙනවා නම් ඒ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරලා බලන්නකෝ. මාසයක් විතර එක දිගට පාවිච්චි කරද්දී ඔයාලට වෙනසක් දැක ගන්න පුළුවන්. අද ඩඩා ගෙදර නිසා එයා චූටි මැනිකගේ වැඩ ගොඩක් කරනවා. ඉතින් ඩඩත් එක්ක චූටි මැනික නාලා ඇවිල්ලා දැන් ඔන්න ලස්සන ඇඳුමකුත් දාලා දෙන්න ලෑස්ති වෙන්නේ මෙන්න මේ කාපට් එක ලොන්ඩ්‍රි එකට ගිහින් දාන්න. මොකද ඒක චුට්ටක් සවුත්තු වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ලොන්ඩ්‍රි එකට දාලා ඒක සෝදගන්න තමයි හිතාගෙන ඉන්නේ. මම ලෑස්ති වෙන්නේ මේ අපේ චූටි මැනික හැඩි කරලා තියෙන අපේ ගෙදර ඉක්මනින්ම අස් කරගන්න. එතකොට දෙන්න මේක සෝදගෙන ඉද්දී මට පුළුවන් ගෙදර ඉක්මනින්ම අස් කරලා දාන්න. චූටි බබෙක් ඉද්දී ගෙදර ලස්සනට පිළිවෙලට තියන් ඉන්න එක ටිකක් අමාරුයිනේ. එයාලා කැමති මේවා හැඩි කරලා කේක දේවල් ඇදලා සෙල්ලම් කර කර ඉන්නනේ. ඉතින් එයාලට ඒ දේවල් කරන්න අපි ඉඩ දෙන්න ඕනේ. මොකද එයාලගේ චූටි කාලේ හැමදාම තියෙන්නේ නෑනේ. එයාලා චුට්ට ලොකු වෙද්දී ඒ දේවල් එහෙම කරන්නේ නැතුව ඉන්න ඉගෙන ගන්නවා. ඉතින් එයාලා මේ චූටියට ඉන්න චූටි කාලේ එයාලා ආස දේවල් කරන්න අපි ඉඩ දෙන්න ඕනේ. ඉතින් මාත් ගෙදර මේ විදිහට හැඩි වෙනවට චුට්ටක් අකමැති වුණත් එයාට මොනවත් කියන්නේ නැතුව එයා කරන දේවල් ඉතින් ඔහේ බලාගෙන ඉන්නවා. දැන් නම් ඉතින් දෙන්න එන්න කලින් ඉක්මනට මම ගෙදර අස් කරගන්න ඕනේ. අද රෑ චූටි මැනිකගේ ලොකු පුංචලා එනවා. ඉතින් එයාලා එන නිසා හෙට අපිට කරන්න වැඩ ගොඩාක් තියෙනවා. ඒ නිසා අද ගෙදර හොඳට අස් කරලා එයාලට එද්දි රෑට කෑම හදලා තියන්න ඕන. ඉතින් දෙන්න එනකල් ඔන්න මම දැන් මගේ ලිවිං ඒරියා එක නම් අස් කරගෙන ඉවරයි. දැන් මම මගේ ඩයිනින් රූම් එකත් අස් කරලා ඒ ටිකත් මේ විදිහට පිළිවෙලට තියාගන්න තමයි ලෑස්ති වෙන්නේ. අද නම් අපිට ටිකක් හොඳට අවුව පායලා තියෙනවා. ඉතින් ගේටත් මේ වෙලාවේ එළියේ ඉන්නේ. අපි දැන් යනවා පුංචලා එත්ති උයලා තියන්න බඩු ටිකක් අරගන්න. ඉතින් ගෙදර ළඟම තියෙන සුපර් මාකට් එකට තමයි අපි දැන් මේ යන්නේ. හාල්පොරි මොනා කරන්නේ නිකන් කන්නද? Yes.
lang ඉන්නවා ගෙට හායි අපි සුපර් මාකට් ගිහින් එද්දී ගේට බබා එතෙන්ට වෙලා බලාගෙන ඉන්නවා. චෝටි මැනික ඩැඩත් එක්ක ඉන්න අතරේ මම දැන් මේ ලෑස්ති වෙන්නේ පුංචලාට රැට කෑම හදන්න. අපි දවල්ට කාලා දැන් තමයි මම කෑම හදන්න පටන් ගන්නෙ පුංචලාට රැට. ඉතින් චෝටි මැනිකත් ඔන්න දැන් මගෙත් එක්ක ඉන්නවා කෑම හදනකල්. එයා ගොඩක් වෙලාවට මං උයද්දි මෙහෙම ඉන්නවා. ඔන්න අද මගේ වැඩ ටික ලොකු පුංචට බාර දීලා තියෙන්නේ. මම නම් ඉතින් චෝටි මැනිකව එයාගේ හයිචයා එකෙන් තියලා එයාට තනියම කන්න දෙනවා. හැබැයි ඉතින් ලොකු පුංචිගේ හුරතලේනේ එයා අරන් කවනවද. බයි ඉන්න යනවා කිය. බයි කිය. බයි. අපි උදේ මාවා ළඟ තියෙන පාක් එකකට. මේ පාක් එකේ සකුරා ගොඩාක් පිපිලා තිබුණා. අපේ ගෙදර ළඟ තියෙන පාක් එකේ නම් තාම මල් පිපිලා නැහැ. ඉතින් අපි මෙතනට ආවා චෝටි මැනිකත් අරගෙන පුංචත් ඉන්න නිසා සකුරා බලලා යන්න. මට ආසයි අත අල්ලන් ඔබේ මුවග සිප ගන්න ඔබේ මුණ සීනාවෙන් හැමදාම පුරවන්න දුක දෙමිනා. අනිත් දවසේ හවස් වෙලා අපි ආවා චූටි මැනිකව සෙල්ලම් කරන්න අරගෙන. ඉතින් මෙතන තියෙනවා පොප්කෝර්න් එකක්. ඒක නම් මාරම රසයි, ඒ වගේම හරිම සුවඳයි. ඉතින් අපි එතනින් පොප්කෝර්න් දෙකකුත් අරගෙන දැන් චූටි මැනිකව සෙල්ලම් කරන්න දාන්න තමයි යන්නේ. අද ඉතින් එයාට යාගේ පුංචා ඉන්නවනේ. ඒ නිසා ඉතින් මම වැඩක් නෑ. පුංචා එක්ක තමයි සෙල්ලම් කර කර හිටියේ මෙතනට වෙලා. කතාවක් තියෙනවනේ, පුංචි කෙනෙක්ට පුළුවන් කියලා තමන්ගේ අක්කගේ ළමයින්ටත් අම්මා වෙන්න. ඉතින් ඒ කතාව මං මගේ නංගිගෙන් දකිනවා. එයා මගේ චූටි මැනිකට මං ආදරේ කරන තරමටම ගොඩාක් ආදරේ. ඊ අප්පා ජම් 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 හෙල්මට් එක ගලව කියලා. ඒක රහයි. දැන් නම් පැය දෙකක් විතර සෙල්ලම් කරලා අපි ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. චූටි මැනිකගේ බාප්පා ඉන්නේ. චූටි මැනිකව යත් එක්ක තියලා මමයි නංගි ආවා පහළ සුපර් මාකට් එකට රෑට බිරියානි හදන්න ඕන බඩු අරන් යන්න. ඉතින් මගේ නංගිට පුළුවන් රසම රසට බිරියානි හදන්න. ඉතින් අද එයා අපිට රසම රස බිරියානි එකක් හදලා දෙන්න තමයි යන්නේ. ඉතින් ඒකට ඕන බඩු ගන්න අපි ආපු shopping mall එකේ පහළම තියෙන සුපර් මාකට් එකට. ආපු ගමන්ම අපි දැන් මේ බිරියානි එක හදන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද අපි ගෙදර එද්දි ටිකක් වෙලා ගියානේ. ඉතින් රෑට කන්න ඉක්මනට හදන්න ඕනේ. පොත්ත කන්නේ මේ ඇපල් නෙමෙයි. ඔක පොත්ත ගහලා ගෙඩිය පිටින්ම දෙනවා. ඒකට කයින් බෑවලි කන්න බැරි. අපේ චූටි මැනික දොඩම් ගෙඩියක් පොත්ත පිටින්ම කනවා. ඉතින් මං එයාට පොත්ත ගලවලා දුන්නා. එයා ගොඩක් වෙලාවට ඇපල් කියලා හිතාගෙන ගොඩක් පළතුරු ඒ විදිහට පොත්ත පිටින් කනවා. ඒ නිසා කෙසෙල් එහෙම මං එයාට ගන්න බැරි තැනක තමයි තියලා තියෙන්නේ. නැත්නම් කෙසෙල් ගෙඩියත් එයා පොත්ත පිටින්ම කනවා. පොත්ත ගලවලා දෙන්න ඇහුවාම අඬනවා ඒක එපා කියලා.
හරි ගන්න පුළුවන්. ඔය පොත නැතුව තමයි ඔය පොත්ත නැතුව තියෙන්නේ අයියෝ මල්ලි ගහෙන් කඩලා නෙවෙයි. ජාති තියෙනවා. පාපුයි තොප්පිකෝ. පුංචලා දවස් 3යිනේ හිටියේ. අද එයාලා මේ යන්න තමයි ලෑස්ති වෙන්නේ. අපේ චූටි මැනිකත් එයාලත් එක්ක යන්න ලෑස්ති වෙනවා අපිට බායි කීකී. එයා යන්න හැදුවට මං හිතන්නේ අපි නැතු එයාට ඉන්න පුළුවන් වෙයි කියලා. මමට බයි කිය මමට බයි. මමට බයි. මමට බයි. බයි බයි. අපි එන්නේ. ඩඩා බයි බයි. මේ වාහනේ ඩස්ට්බින් එක කොහෙද? ගත්තේ නැද්ද ඒක? චූටි ඩඩා ගන්න. බයි බයි බූබූ බයි. දන්නේ. බප්පලා යනවා. ඔයා යන්නේ. අඬවන්න නැතුව ගන්න ඈ. ඔව්. අඬන්න තේරෙන මල්ලිලට අද ඉන්න තමයි. අපේ චූටි මැනික අපි ළඟට එන්නම බෑ කී අඬනවා එයාලත් එක්ක යන්න ඕනේ කියලා. ඉතින් අපි පුංචලාව යවලා අපි අපේ කාර් එකේ යමු කියලා බොරුවක් කියලා තමයි චූටි මැනිකව අපි ගත්තේ. එයා සෙරෙප්පු දාගෙන හිටියෙත් නෑනේ. ඉතින් ඩඩා කිව්වා අපි සෙරෙප්පු දාගෙන තොප්පියකුත් දාගෙන අපේ කාර් එකේ යන් කියලා. බයි කිය. බයි. say bye. bye. බයි බයි පුංචා. එයාට දැන් අර කියන්න ඕනේ වෙලා ඉන්නේ. Aki bye. Bye. Bye Akira. Akira bye. ඉස්සලා පාරවල් තුනක් පේනවා දැන් මේ චුටි බව්බා. Akira. බව්බා. Akira කියන්. දවස් 3ක් ඉඳලා දැන් එයාලා යටි තමයි දුක. මොකද ඉතින් ආයෙම අපි 3 දෙනා විතරනේ.